ඉතින් මගේ YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ කාලේ තිබිච්ච පාසල් ප්‍රේමය ගැන. ඉතින් මට හිතුණා අද ඒක ඇවිල්ලා මූදර වෙලා ඔයගොල්ලන්ට ලස්සන ලොකේෂන් එකක් පෙන්වන ගම ඒ විස්තරය කියන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ කතාවත් අහගෙන මූද දිහා බලාගෙන ඒ විස්තරය අහන්න. මම ඉතින් ඉස්කෝලේ ප්‍රේමය පටන් ගන්නෙ ඉස්කෝලේ 11 වසරේදී. අපි එතකොට අපේ 11 වසර පන්තිවල හැමෝම 9 වසර ගෑනු ළමයි එක්ක යාළු වෙන ට්‍රෙන්ඩ් එකක් ගියා. දැන් මම ඇත්තටම ඉස්කෝලේ කාලේ නම් මාරම කැතයි. ගෑනු ළමෙක් නම් මගේ දිහා බලන්නේ නැහැ කවදාවත්. හේතුව මං කැත නිසා. හැබැයි මං ඉතින් ජෙල් ගාගෙන අරමේව කරගෙන ඉතින් පුළුවන් තරම් ලස්සනට ඉන්න try කරා. ඒත් මේ ගෑනු ළමයි බැලුවේ නැහැ. හැබැයි ඉතින් මට දැන් මේගොල්ලෝ මේ හැමෝම යාළු වෙන නිසා මටත් හිතුණා මේ කවුරු හරි ගෑනු ළමයි යාළු කරගන්න ඕනේ කියලා. මෙහෙමනේ මම ඉතින් බට්ටනේ මම ඉති. මට ඉතින් මේ ගැළපෙන කෙනෙක් උනේ. ඒ කියන්නේ මගේ උසර සරලන කෙනෙකුත් ඕනේනේ. මං ඉතින් තනියම ගිහිල්ලා පිටෙන්නේ. ඒ කියන්නේ අපේ ඉස්කෝලේ දෙපැත්තකට තියෙන ඇලක් මෙහා පැත්තේ ඇලකින් මෙහා පැත්තේ තියෙන්නේ ලොකු ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ දෙපැත්ත විදියට. ඉතින් මේ 9 වසරේ පන්ති හිටියේ කට්ටිය පන්ති ළමයි ඒ ළමයි හිටියේ ඇලෙන් එහා පැත්තේ. ඒ ඉන්නකොට මේ මං ඉතින් පිට්ටනියට ගිහිල්ලා බලනවා ඉතින් 9 වසරේ පන්ති වල මෙටි ළමයි කොහෙද ඉන්නේ මේ කොහොමද ඉතින් සෙට් කරගන්නේ කියලා. දවස් ගාණක් ඉන්ටර්වල් එකට මං ගිහිල්ලා ඔය ළමයි දිහා ඉතින් බලන් ඉන්නවා. එතෙන්දී මං දකිනවා ලස්සන මිටි ගෑනු ළමයි. මං එයාගේ සම්පූර්ණ නම කියන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. එයාගේ නම මම මෙහෙම කියන්නම්කෝ. එතකොට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේ ප්‍රශ්න වෙන්න පුළුවන් නේ. එයාගේ නම ශානි. එහෙම කියන්නම්කෝ. ඉතින් මේ මං ඉතින් මේ ළමයා ගැන ටිකක් අවධානයෙන් හිටියා. එයාගේ මගේ යාළුවා හරහා එයාගේ යාළුවන්ගෙන් මේ නම විස්තර ඉතින් කොහෙද ගෙවල් කොහොමද යන්නේ ඉතින් ඔය ඔක්කොම හොයනවනේ. ඉතින් එහෙම හොයලා බැලුවා. ඊට පස්සේ මං ඉතින් එයාට පේන්න ඉන්නත් එපා කැපෙන්නත් එපා ටිකක් අර එයාට විශේෂ පුද්ගලයෙක් වගේ වෙන්න. ඉතින් ඒක නිසා එයා යන්නේ ඉන්න තැන්වල එයා කැන්ටිමට යනවද එයා එතනත් මම ඉන්නවා. ඉතින් පස්සේ එයා පිට්ටනියට එනවද එයා යන්නේ කොහෙද හැම තැනම ටාගට් කර මම ඉතින් මේ මාර ඉදිරියට try එකක් දුන්නා. පස්සේ ඉතින් මගේ යාළුවෙකුට කියලා මේ එයාගේ යාළුවෙක් කරා කැමැත්ත ඉල්ලුවා. මම දෙතුන් සැරේම කැමැත්ත ඉල්ලුවා මට උත්තරයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ එක දවසක් මෙයා මග්ගාවට ආව. දැන් මාව ගැහෙනවා. මේ ඒ පළවෙනි එක්ස්පීරියන්ස් එකේ එහෙම මාව දැන් ගැහෙනවා ළඟට එනකොට. ඇවිල්ලා අයියේ මේ මට වරදට කරන්න එපා අයියේ. මේ මම කැමති නෑ පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න. මේ සහ මම ඔයාලට කැමති නෑ අයියේ මේ මෙහෙමයි කියලා මට කිව්වා. එතෙන්දි මම ඒක ඇත්තටම ඒ වෙලාවේ ඇත්තටම මේ මාර විදිහට කඩම වැටුණා. ඇයි ඉතින් මම ලස්සන නැති හින්දාද දන්නේ නැහැ. මේ එහෙම ඉතින් ගොඩක් දේවල් හිතුණා. පස්සේ මං ආයි දවස් දෙකක් ගිහිල්ලා ලෝක කල්පනා කළා නෑ. මම මේ ඔයාව කොහොම හරි මේ යාළු කරගන්නවා කියලා ඉවරලා මම මගේ ආයි ගේම් එක ප්ලේ කරන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි එතන ඉඳලා මාස දෙකක් විතර යනකම් අර වගේම යන පස්සෙන් එයා මේ එයාගේ මම එන්නේ ඉස්කෝලේ බස් ගෙදර එන්න ඕනේ බස් එකේ. එයා යන්න ඕනේ ඉස්කෝලේ අනිත් පැත්තේ ගේට්ටුවෙන් මේ ගෙදර පයින් යන්නේ එයා. ඉතින් ඒ පාරවල් යන ඉස්කෝලේ ඇරලා ආයි මම තනියෙන් ඇවිල්ලා බස් එකේ නැගලා ගෙදර එනවා. ඔහොම ඉතින් මාරම කට්ටක් කෑවා. ඒක මාර සුන්දරයි. මේ කොහොම හරි හැබැයි ඊට පස්සේ මෙයා මගේ අර යාළුවටම කියලා තිබ්බා මේ මට කතා කරන්න පුළුවන් ෆෝන් නම්බරයක් තියෙනවනම් දෙන්නේ කියලා. මට එතකොට ෆෝන් නැහැ. එතකොට අපේ නැන්ද ගාව ෆෝන් එකක් තිබ්බා. පොඩි 1100 ෆෝන් මේ Nokia ෆෝන් එකක් තිබ්බා නැන්ද ගාව. මම නැන්දගේ නම්බරේ ලියලා මගේ යාළුවට දුන්නා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ හවස් වරුවක මං ගෙදර ඉන්නකොට නැන්දේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මේ නැන්දට කතා කරලා අහලා තුන සජිත් ඉන්නවද කියලා. ඊට පස්සේ නැන්ද කතා කරලා ලොකු පුතේ මේ ඔයාට කෝල් එකක් කියලා මට ෆෝන් එක දුන්නා. දෙලිවර්ලා ඊට පස්සේ මෙයා බලනකොට මේ ගෑනු ළමයා කතා කරන ශානි. මම මේ නිකන් අර ලෝකෙටම කෑ ගහලා හූන කිව්වට නිකන් මාව නිකන් මේ අමුතු ප්‍රබෝධයක්. මේ ඊට පස්සේ මං කෝ කියන්නම් ගිහින් අයියේ මේ මම ඔයාලට කැමතියි කිව්වා. අම්මෝ ලෝකයක් හම්බුණා වගේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි සාමාන්‍යයෙන් මාස දෙකක් විතර ඉතින් ඔහොම කතා කරා.
අපිට ඉඩ හම්බෙන වෙලාවට ඉස්කෝලේදී කතා කරනවා හම්බ වෙනවා. මං ඉතින් එයාට සමහර දේවල් ඉතින් අර තෑගි විදියට දෙන දේවල් ඉතින් එයාට පොඩි පොඩි දේවල් ගිහින් දෙනවා. ඔහොම පොඩි පොඩියට මේ අපේ ආදරේ ඉතින් කරගෙන ආවා. ලියුම් ලියනවා. මේ හරි සෙල්ලම් ඒ කාලේ. මේ ඊට පස්සේ මෙයාට ආරංචි වෙලා තිබ්බා. මම ඉතින් ටිකක් මේ දඟලපු කරපු ළමයානේ. ඉස්කෝලේදීත් මං ගොඩක් වෙලාවට දන ගහගෙන ඉන්නවා, ගුටි කනවා, එයා දැකලා තියෙනවා. මේ ඉතින් එහෙම පොඩි පොඩි දේවල් ටිකක් සිද්ධ වෙනකොට එයාට පොඩි මේ මං ගැන තියෙන කැමැත්ත අනිත් පැත්තට හිමීට හැරලා එන්න එයාට සිද්ධ වෙන්නේ නැති. ඉතින් අනිත් අය විහිළු කරනකොට මේ එයා ඒ තැන්වලදී අසරණ වෙන්නේ නැති. කොහොම හරි ඔය ඉස්කෝලේ 11 වසරේ කියන්නේ මම හොඳට සිගරට් බොන කාලේ. හොරෙන් සිගරට් බොනවා. කොහොම හරි ඕක මට මේ වැඩේ සෙට් කරලා දීපු යාළුවම මෙයාට කියලා මම සිගරට් බොනවා නම් ගියත් එක තියෙන සම්බන්ධය නතර කරන්න. හේතුව තමයි ඊට පස්සේ දැන් මගේ සම්බන්ධය නතර වුණා. ඊට පස්සේ යාළුවනේ එයත් එක්ක බලනකොට මේ මගේ පන්තියේ මගේ යාළුවා තමයි මේ සම්බන්ධය කරලා තියෙන්නේ. මේ නෑ ඉතින් ඒකේ කාලේ වෙන්න තිච්ච දේවල් වෙන්නේ නැති. මේ කොහොමවත් ඉතින් මගේ අර දැඟලිලිකාර ජීවිතයට සහ මගේ මේ දඟකාර වැඩවලට මේ එතකොට මම වයසට නොගැලපෙන වැඩ කරනවනේ. ඉතින් අර මං කිය සිගරට් බොනවා, ඔය වගේ මේ ගහ ගන්නවා, පොලිසිය වලින් අරන් යනවා ඉස්කෝලේ කාලේ. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් වුණානේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. කොහොම හරි ඔය අතරේදී අපේ ගෙදර මලගියකුත් වෙලා මේ මල්ලිගේ මලගේ ඒකටත් ආවේ ළමයා ඇවිල්ලා සෑහෙන ඇඬුව කරා. කොහොම හරි ඉතින් මාස 3ක්වත් තියුන්නේ නැහැ මම හිතන්නේ ඒ ලව් එක. ඒ වුණාට ඉතින් ඒ අර මාස 3 වුණත් මේ අර ඒකට මහන්සි වෙච්ච විදිය, ඒක අර අමුතු අවංකකමකින් කරපු විදිය, ඔය හැමදේමත් එක්ක ඉතින් ජීවිත කාලේට ඒක අමතක වෙන්නේ නැහැ ආදරේ. මේ ඊට පස්සෙත් මම කීප අවස්ථාවක්ම දැක්කා. මේ ළඟදිත් මේ මට බස් එකේදී හම්බුණා. මම හිතන්නේ එයාට අඳුර ගන්න බැරුවොත් දන්නෙත් නැහැ. මේ හරිම ලස්සනයි. මේ බෝල ගෙඩිය වගේ මිටි අදට මතක් වෙනවා ඉතින්. පස්සෙන් ගියපු විදිය අතෑරියේ නෑ. මම පස්සෙන්මයි. මම හිතන්නේ ඒක නිසාම කොහෙද පස්සේ යා කැමති උනේ. කොහොමවත් ඉතින් ඕක තමයි විස්තරේ. මේ ඒ කාලේ ඉතින් හරි සුන්දරයි. ඕක ඉතින් අර මම ආදරයක් ඕනෙම කියලා මේ පස්සෙන් ගිහපු ගන්න නෙමෙයි. අර ඒ කාලේ මේ ඉස්කෝලේ ට්‍රෙන්ඩ් එකට ඕක ඒ විදියට වුණා. ඉතින් මාත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් චෙබ්බට්ට යනවා.